නමෝ බුද්ධාය. පින්වතුනි, ඉවසීම කියන්නේ හරි අපූර්ව ගුණයක්. තමන්ට ජීවිතේ ඉවසීම පුරුදු කරනවා නම් ඒ පුද්ගලයාට ඒක මහත් ලාභයක්. ගොඩාක් ප්‍රශ්නවලට, ගොඩාක් දේවල් වලට විසඳුමක් නේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි කෙනෙක් දේශනා කරනවා ධම්මපදයේ පඬිත වර්ගයේ තියෙන මෙන්න මෙහෙම ගාථාවක්. සේලෝ යතා ඒක ගනු වාතේනන සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක් කාරණාවද? පින්වතුනි බුද්ධ ශාසනය හිටියා ඔබ දන්නවා ලකුණ්ඨක බද්දියේ තෙරුන්. හරි මිටිනේ. මේ භික්ෂුන් වහන්සේ මේ තෙරුන් වහන්සේ අරබයා තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ දේශනාව සිද්ධ කළේ. ඉතින් මේ ලකුණ්ඨ බද්දියේ තෙරුන් ඊටාම මිටි කුඩා භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ ලකුණ්ඨක බද්දියේ තෙරුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහිරේ වැඩ වාසය කරන කාලයේදී මේ ලකුණ්ඨක බද්දියේ තෙරුන් හරි මිටි පින්වතුනි. හැබැයි උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. හැබැයි භික්ෂුන් දන්නේ මහරහතන් වහන්සේ නමක් කියලා. මොකද කවදාවත් රහතන් වහන්සේ නමක් මම රහත්ය කියලා කවදාවත් කොතනකදීවත් උන්වහන්සේලා ප්‍රකාශ කරන්නේ නැහැ පිටු. ඉතින් මේ ලකුණ්ඨක බද්දියේ තෙරුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ඔළුව රතකගා කොටයි මිටි කොටා අරක මේක කිව්වොත් විහිළු කරා. ඉතින් භික්ෂුන් වහන්සේලාට එක් තැනකදී ප්‍රශ්නයක් ඇති වෙනවා පින්වතුනි. මේ ලකුණ්ඨක බද්දියේ තෙරුන් හරිය ඉවසිලිවන්තයි. ඉවසීමේ කියන ගුණය මහා ප්‍රගුණ කළා. දැන් අපිට කවුරු හරි ඔහොම අපහාස කළොත් අපිට ඉවසීම යම් තරමක නැති වෙනවනේ. ඉවසලා බැරිම තැන අපි කියනවනේ ඉවසන්න කිව්වට සමහර අය ඉවසන්නේ නැනේ. ඉතින් හැබැයි මේ ලකුණ්ඨක බද්දියේ තෙරුන් හරිය ඉවසීමයි. කොච්චර දේවල් කිව්වත් උන්වහන්සේ ඒවා කනකටවත් ගණන් ගන්න නැහැ පින්වතුනි. ඉතින් මේක බුදුරජාණන් වහන්සේගේ ධම්සභා මණ්ඩපයේ ගියා පින්වතුනි මේ ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ලකුණ්ඨක බද්දියේ තෙරුන් කියන්නේ රහතන් වහන්සේ නමක්. පින්වතුනි පින්වත් මහණෙනි යම් පර්වතයක් මහා පර්වතයක් කතරම් සුළඟක් ආවත් නොසෙල්ලෙන වාසේ ප්‍රඥාවන්තයා නුවණැත්තා කොච්චර අවලාද ගැරහුම් ආවත් සැලෙන්නේ ප්‍රශංසා කොච්චර ගුණ වැයුම් ආවත් උඩඟු වෙන්නෙත් නෑ. ඒ නුවණැත්තාගේ ලක්ෂණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොච්චර බැන්නත් කොච්චර ගැරහුම් කරත් අවලාද කරත් ඉවසනවා නුවණැත්තා පින්වතුනි. ඉතින් ඔබට කොච්චර කවුරු බැන්නත් කොපමණ වදන් කිව්වත් ඔබට පුළුවන් ඇති සමහරට එක වචනයකින් ඔහුව නිශ්ශබ්ද කරලා දාන්න. හැබැයි ඔබ නිශ්ශබ්ද වෙනවා. ඔබ නිශ්ශබ්ද වෙනවා. ඔහුව නිශ්ශබ්ද කරන්න යනවා. ඒ තමයි පින්වතුනි ඉවසීම. ඔබ ඉවසනවා නම් ඒ තමයි ඒ වෙලාවේ තමයි ඔබ උතුම්ම ඉවසීම කරන්නේ. ඔබට පුළුවන් යම් කෙනෙක් ඔබට ගහනවා. ඔබට පුළුවන් එක පහරින් ඔහුව වට්ටලා දාන්න. හැබැයි ඔබ ඉවසනවා මේ මොහොතේ. ඒ තමයි පින්වතුනි උතුම්ම ඉවසීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඔබට තරහ යන වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට ඉවසන්න. ඉවසලා ඒ ප්‍රශ්නයට පසුව උත්තරයක් හොයනවා. නේ? ඒ මොහොතේ උත්තරයක් හොයන්න ගියොත් සමහර විට අපි ගැටෙන්න පුළුවන්. ඒක ඒ මොහොතේ ගැටෙන දෙයක් නම් ඒක ඒ වෙලාවට අපි නතර කරනවා නේ. එහෙම කරලා ඒ වගේ දේවල් ඒ වගේ නුවණැත්තෙක් විදිහට ඉවසීම පුරුදු කරොත් පින්වතුනි ඔබේ ජීවිතේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ඇති වෙනවා. ඉතින් අර ලකුණ්ඨක බද්දියේ මහරහතන් වහන්සේ වගේ ඔබත් ඔබේ ජීවිතේ කොපමණ අවලාදාවත් ගැරහුම්මවත් ප්‍රශ්නාවත් ඉවසන්න පුරුදු වෙන්න. ඉවසලා ඔබට කොච්චර අටලෝ දහමේ තියෙනවනේ නින්දා ප්‍රශංසා කියලා. ඔබට නින්දාවත් ඉවසන්න ප්‍රශංසාවත් ඉවසන්න. හැමදේම ප්‍රශංසා කොච්චරවත් උඩඟු වෙන්නේ. උඩඟු නොවි ඔබ ඉවසීම පුරුදු කළොත් ඔබේ ජීවිතේ බොහෝ යහපත් ජීවිතයක් බවට බොහෝම සැපවත් සුවසේ ගත කරන්න පුළුවන් මේ ඉවසීම කියන ගුණය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගත්තොත්. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි.